මේ මගේ හැපෙත් ඉන්නේ කවුද කියන එක මම අමුතුවෙන් වචන වලින් කියන්න ඕනේ නැහැ. මම කෙලින්ම අහන්නම් සනත් මහත්මයාගෙන් කොල්ලෙක් කාලේ මොන වගේ හීනයක්ද දැක්කේ? මගේ එහා පැත්තෙන් ඉන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. හැබැයි එයා මේ අහන ප්‍රශ්න බලන්න කොල්ලෙක් කාලේ මොනවද දැක්කේ කියලා මේ වගේ පුංචි කෙල්ලෙක් අහපුවම කොහොමද උත්තර දෙන්නේ මං වගේ වැඩි හිටියේ. හරි. කොල්ලෙක් වගේ දැකපු හීන හිතුවේ කවදා හරි දොස්තර කෙනෙක් වෙනවා කියලා. ඒ වුණාට පළවෙනි චිත්‍රපටියේ රංගපාන්න හම්බුනේ කොන්දොස්තර කෙනෙක් විදිහට. හැබැයි ඉතින් මං හිතන්නේ ඕගොල්ලන්ගේ අවාසනාවට මගේ වාසනාවට මං කොහොම හරි සිනමා නළුවෙක් වෙලා මේ යම්කිසි ගමනක් ආවා. හිතපු දේ නෙවෙයි උනේ. ඉතින් හැබැයි මම ආව අවස්ථාවේ ඉඳලම නිරන්තරයෙන්ම මේ මොහොත දක්වා හුඟක් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරා. එතන තමයි මම අදත් ඉන්නේ. දැන් මේ අලුත් වැඩේ තියෙන්නේ අලුත් පරම්පරාවේ කට්ටියක් එක්ක තමයි. එතකොට මේ මෑත කාලිනව මම දැක්කා වෙනස් විදිහේ නිර්මාණ ගොඩකට ඔබතුමා දායකත්වය දක්වලා තියෙනවා. දැන් මේ වැඩේ ගැන අපි පොඩ්ඩක් කතා කළොත්. එහෙම දැක්කුවේ ඒ හැම එකකින්ම යම්කිසි දෙයක් මට උකහා ගන්න පුළුවන්ද කියලා බලන්න මගේ ඉස්සෙල්ලා කතාවේ කිව්වා වගේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා එයාගේ 50 වෙනි සිනමා උත්සවයේදී කියන්නේ එයා සිනමාවට දායක වෙලා අවුරුදු 50ක් පිරීමේ නිමිත්තෙන් ඉන්දියාවෙන් විශේෂ එයාට ලැබෙන උපහාරයේදී එයා ප්‍රකාශ කරන්නේ මම තව කොච්චර දේවල් දන්නේ නැද්ද මට ඒව දැනගන්න කල් තියේද කියලා. අන්න ඒක තමයි මටත් මෙතෙන්දි කියන්න තියෙන්නේ. මේ අලුත් පරම්පරාවත් එක්ක ගොඩාක් දේවල් දැනගන්න මට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත තමයි මම මේ ඇත් එක්ක රැඳෙන්නේ.